දෙසැම්බර් 31 කියන්නේ වසරක අවසාන දිනයයි. මෙම දිනය අලුත් අවුරුද්දට පෙර දිනය නිසා වසර පුරා මිනිසුන් ජීවිතයේ අත්විඳපු සතුට, දුක, ජයග්‍රහණ, අසාර්ථකතා, අත්දැකීම් සහ පාඩම් සියල්ල එකතු කරගෙන නව වසරක් පිළිගැනීමට සූදානම් වන දිනයක් ලෙස දෙසැම්බර් 31 සැලකේ. මෙම දිනයේ විශේෂත්වය වන්නේ ගත වූ වසර පිළිබඳ ආපසු සිතා බැලීමට මිනිසුන්ට ලැබෙන අවස්ථාවයි. වසරක් පුරා සිදු කළ ක්‍රියාවන්, ගත් තීරණ, කළ වැරදි සහ ලබාගත් සාර්ථකතා ගැන ගැඹුරින් සිතා බලන දිනයක් ලෙස දෙසැම්බර් 31 වැදගත් වේ. සමහරුන් තමන් ලබාගත් සාර්ථකතා ගැන සතුටු වෙමින් ඒවා තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට අලුත් සැලසුම් සකස් කරයි. දෙසැම්බර් 31 ලෝකයේ බොහෝ රටවල විශාල උත්සව පැවැත්වෙනවා. විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියේ ගිනිකිරි, සංගීත ප්‍රසංග, නර්තන වැඩසටහන් සහ විවිධ විනෝදාස්වාද වැඩසටහන් දැකිය හැකියි. පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමග එකට එක් වී පැරණි වසරට සමුදෙමින් නව වසරට සාදරයෙන් පිළිගනී. 3, 2, 1 ලෙස ගණන් කර නව වසරට පිවිසීම බොහෝ රටවල සම්ප්‍රදායික චාරිත්‍රයක් වී ඇත. ශ්‍රී ලංකාවේදී දෙසැම්බර් 31 විශේෂ දිනයක් ලෙස සැලකේ. බොහෝ දෙනා මෙම දිනය ආගමිකව ගත කිරීමට කැමැති වේ. විහාරස්ථානවල බෝධි පූජා, පින්කම්, ධර්ම දේශනා, ක්‍රිස්තියානි ජනතාව පල්ලියේ යාඥා සඳහා සම්බන්ධ වනවා. දෙසැම්බර් 31 යනු විනෝදාස්වාදයටම පමණක් මුල් වූ දිනයක් නෙමෙයි. මෙම දිනයේ ජීවිතයේ ගැඹුරුම අවස්ථා සිතා බලා නව වසරට පා තබන්න කලින් වැරදි නිවැරදි කරන්න යන බුද්ධියෙන් සිතා කටයුතු කරන දවසක්. ලබන්න වූ 2026 නව වසර සෑම දිනකටම සුබ නව වසරක් වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.